අර හන්දිය තිබ්බ පෙරේත තට්ටුවේ ඔව් කෑල්ල නෑනේ ඊයර තිබ්බේ හරි හරි ඒක මම ගත්තනේ ඔයා මාර බඩුව තනියම ගැහුවද අනියම කොහෙදනේ කිව්වේ දැන් ගැහුවේ ඒකනේ ඒ දැන් ගැහුවේ ඒකද ඕවනේ අර දුම්බල සරක් ඔව් රහවනේ වට මේ උඹ දන්නවද මේ පුළුන් කේස් එක මොකද්ද පුළු මේ බුරිය මචං පුළුන් එකතු වෙන සීන් එක අඩේ මටත් ඕක මේ කවුරුහරි කියලා දෙන නෑ හරි හරි උඹේ බලන්න දෙයක් නෑ උඹේ මයිල් නෑනේ ඇයි මයිල් වලට පුළුන් හැදේ ඔව් ඔව් මයිල් වලට තමයි මචං මේ ෂර්ට් වල තියෙන රෙදි කෑලි පැටලිලා බුරිය ඇතුළට යන්නේ මේ මගේ පුළුන් බෝල එක හැදෙනවා මගේ මයිල් මදිද ඔය මදි මයිල් ඔය කොහෙද පුළුන් බෝල හැදෙන්නේ මයිල් මේ ඈ බඩු මදිය ආතල්ලේ නෑ නේ කිසිම ආතල්ල පෙරේත් තට්ටුවේ තිබින් දෙන්නේ සමහර විට යකා ගහලා ගන්න අපිට යකා ගහන්න ලැබුණා සුබිනේ ඔව් මේ යන්ද මංචනාගලා ගෙවල් පැත්තට ට්‍රැක්ටර් මිනිස්සයෝ නෑ යමන්කෝ අදෝක ඩියුටි යම්මව හම්බෙන්න යන්න ඇයි අම්මත් සීන් එකේද නෑ නෑ බං අම්මා කීයක් කර ඉල්ලගත්ත හැකි දෙනවද ඔව් ඔව් මම ඉල්ලගෙන තියෙනවනේ යමන්කෝ අනේ පව්බා පව් කියන්නේ යකෝ ඉතින් ඕක කරන වැඩ වලට අම්මට පව් හරියනවා බං හරියනවා මෙතන සල්ලි ඉල්ලගෙන මේ වගේ මිනිස්සුන් ඉන්න තමයි හොම පව්වට කරන්න බව ෂෝක් කදන ගත්තොත් විනාසයි හරි හරි උඹ කතා කරාංකෝ කතා ගන්න කතා කරා අක්කේ අක්කේ කියන්නේ පැවෝ 60ක් කරා නැන්ද කියලා නැන්දේ 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 තමුසල් දෙන්න මොකද මේ පැත්තේ? අද නිවාඩුද? මේ නිවාඩුවේ වැඩක් නැහැ නේ උඹලට. දැන් මොකටද ආවේ කියපන්කෝ. අපි මේ පොසොන් පොයේට මිහින්තලයක් ගන්නවා සර්. සර්ලා අම්මා ඉතින් හරි පින්වන්තයිනේ. ඉතින් ඒ නිසා පොඩි ආධාරයක් ඉල්ල ගන්න ආවා. මේ ඔව් සර් සර්ගේ අම්මටයි සර්ටයි තමයි ආරාධිත මුතරත් ආරාධනා කරන්න කියලා ඉන්නේ. මිහින්තලයක්? උඹලා ගමේ කරන්න පුළුවන් මරිවැර ටික ඔක්කොම කරලා දැන් මිහින්තල ගන්න හදන්නේ නේ. හරි දැන් කීය ගන්න එකතු කරා? සර්ලා ගෙන්නම් ඉතින් රුපියල් 1000ක්වත් තිබ්බොත් කෑල්ලක් ගත හැකි. කෑල්ලක් ගන්න? නෑ නෑ මේ මිහින්තලය ආවරණය කරගන්න කළු පාට ඉතිරි කෑල්ලක් ඕනේ. මේ ඒ නිසා මේ ඉතිරි 1000ක් විතර ඕනේ. ඒ කෑල්ල ගන්න. හරි මේ දැන් නම් අතේ සල්ලි නැහැ. අම්මගේ නමින් ලියා ගන්නකො 1000ක්. හෙට හවස එනවා. හෙට හවසෙදි දෙන්න. අපි රජේ පඩිකාරයෝනේ ඔයි. පිටත් එහෙම ඉතින් මේ අතේ හැම වෙලේම සල්ලි නැහැ. හෙට එනවා හවසට එනවා. හරි හරි අපි ගිහින් අපි මේ පොඩ වරේ දැන් මේ උඹලා මේ සල්ලි එකතු කරාට මේ කොයි දේවල් ලියාගන්නේ පොතක් පෑනක්වත් අතේ නැහැ මේ ෆෝන් එකේ නෝට් පැඩ් එකේ දාගන්නවාස කොළ අරන් ආපුවම හරි කරදරයිනේ සර් නෝට් පැඩ් නේ හරි හරි උඹලා මේ හින්තලා ගැහුවා වගේ නෙවෙයි පුතෝ මං තොපි දෙන්න ගැන හොඳට ඇහැ ගහගෙන ඉන්නේ හරි දැන් ඵලයන්කෝ හෙට අවස වරේ හරි බම් බය වෙන්න එපා මොකක් හරි කරමු මොකක් හරි කරමු කියන්නේ බලන්නකෝ මොකද්ද කියන්නේ ආරාධිත අමුතු කතාව මොකද්ද කියන්නේ උඹනේ කිව්වේ මිහින්තලයක් ගන්නවා කියලා යකෝ ඉතින් මම මිහින්තලේ කතා කිව්වේ කියන්න දෙයක් නැති හින්දා ඔබ මේ ආරාධනා කරන්න කියන්නේ දැන් මිහින්තල හදන්නත් එපේ හරි හරි ඉතින් ගහමු අර රෝහිතේ පෙත්තයි ඉන්නේ අනේ රෝහිතේ කෝ පෙත්තකෝ අයි පෙත්තර මොකද උනේ පෙත්ත ගොම විකුල්ලන්න ඇතුලේ ඒ ගොම විකුණන්න බැරිද බන්ද ඒවට නඩුද නෑ නෑ පොඩි කොල්ලෙක්ට මේ බඩුත් විකුණලා යස්සේ අයියෝ කර පරණ විදිහට ගොම ටික විකුණන් හිටියනම් ඉවරයිනේ බං දැන් මොනවා කරන්නද අමතර ගිය දන්නේ බං බත් අනේමද මිහින්තල ගහන්න සල්ලි වන්නත් ඕනේ ගමන් රෝහිතේ පැත්තට උග වාසියක් ඇද්ද ඇති යමකෝ බලන්න මේ අර අපේ ගේ ඉස්සරහ තියෙන වැලි ගොඩේ ඔව් අපි උල් කරමු හරි අර උඹ කියනවා කිව්වා ඉටි කොළ යාර 10 ඔව් ඒකෙන් වට කරමු හරි අය බලලු නේද ඈ බලලු රීලද නෑ මිහින්තලේ හදන්නේ දැන් හදන මිහින්තලේ ගහන්නද නැතුව ඉතින් මිහින්තලේ හදනව නේද උඹත් අරු වගේ ඒවා අරු ගිය වෙලේ ඉඳන් මංජනාගාලා ආරාධනා කරනවා මිහින්තලේට එන්නදී ඇයි ආරාධනා කරන්නේ තිසරින්නද බං මංජනාග මහත්තයාට ඌ ඉතින් තිස්සල තියලා අරු මුවාට තියන්නද බම්මා එව්වා දුවනවා තිස්ස පන්නනවා තිස්ස දුවනවා මුවා පන්නනවා අරු දුවනවා මංජනාග පස්සේ පන්නනවා මේ අරුගෝවා ඉටි මම පොඩ්ඩක් බලන්නද මේ මංජනායක මහත්තයා බෑගුවා මට කියපන් ඈ මං තිස්සට ඉන්න
මදුන්නට ඉන්නක වෙන එතට වංචනායක දුවන පස්සෙන් පන්නන දොර පොඩ්ඩක් කලාකෝ ඇයි මේ උඹ මුවාටින්නවා කිව්වද මුවා ඕ මොනවද බං කියවන්නේ ඒ මංජනායක මාත්‍ය තිස්සට ඉන්නවා කිව්වේ ට්‍රැක්ද බං මට මේ බඩේ අමාරුවක් ඇතිලා ඉන්න බැරුව ඉන්නවා අරගන්න ඵලයන්කෝ මේ මුවාට ඉන්නවානේ අනේ කලබල කරන්න එපා බං අදන පෝක ඉවරයි ඕගේ ඔද සුගාන මිරිස් කාලා වගේ අරු රෙනවා රෙවිල්ලක් ගම දෙවනත් එන්න ඉන්න බෑ උඹ ගාවත් ගඳයිවා උබන් මං අර ඔළුව දැම්මනේ ඌ මුවා ඉන්නවද බලන්න මුවා ඌ ඔව් දැන් අර මීන්තලේ ඌනේ මුවාට ඉන්නේ මේ මම මුවාට ඉන්න ඔය වැඩිකොට හදාගන්න මුවාට ඉන්න හරි වෙනවා හරි දෙකක් අමාරුයි අක්කා දැම්මද කියලාත් අහනවා මොනවද බං රෝහිතයි අර මේ සුඩ තියලා තිබ්බේ මොනවද මන් තියලා තිබ්බේ ඇයි බං උඹ රෝස් එකක් තියලා තිබ්බේ කොයි එක සති දෙකක් විතර පරණයි ගියහන්කෝ උඹ කෑවද ඒක පර්ණේම තියනවාද බං මේ සුඩ ඉන්න බෑ මං ගිහින් එන්න උඹත් මොකටද කියන්කෝ පරණ කැම තියා ඉන්නේ මම ස්ටික් කරන් තිබ්බේ චුට්ටක් ඉන්නවා පොඩ බලන්න නෑ ඒකනේ මං කිව්වේ ඌ එනවට වඩා රෙනවා කියලා මොකද බං ඩොක්ටර් කෙනෙක් හම්බෙන්නේ නැද්ද ඇයි ඩොක්ටර්ලව හම්බෙන්නේ බඩේලිය කේසයකට බං බඩලිය කේස ගන්න නෑ බං කලින් ගිහිල්ලා තිබ්බෙන්නේ නෑ කොමන්ට් එකේ තිබ්බේ නෑනේ පොඩ්ඩක් ඉඳහකො ගිහින් එනකන් හරි බං කොමන්ට් එක නැතුව උඹේ කුකේ තියෙනවනේ පුකේ ඕ මොනවද කක්කා කක්කා ඕ අප්පා පැදිච්ච වැදිලට ජොකා ගලවන්නේ නැතුවනේ බං කක්ක දාලා තියෙන්නේ අම්මෝ මේ මං ටක් ගාලා ගිහින් එන්න පන්දම් පාලිය හවසට නටලා කානන්සියට අපි මල් පැණි උරලා සඳ රැසි